මේ දවස්වල කලාලෝකයේ ආයෙත් කතාබහට ලක්වෙන චරිතයක් තමයි හිරුනි රණසිංහ. අවුරුද්දක් විතර ක්ෂේත්‍රයෙන් පොද්දත් ඈත් වෙලා හිටපු හිරුනි දැන් ආයෙත් පට්ට ගැම්මකින් වැඩ පටන් අරන් තියෙන්නේ. හැබැයි දන්නවද එයා ඇයි මෙච්චර කාලයක් කලාවෙන් අයින් වෙලා හිටියේ කියලා? ඒකට ලොකු හදවතට වදින කතාවක් තියෙනවා. හිරුනි රණසිංහ කියන්නේ පොඩි කාලේ ඉඳන්ම නිලියක් වෙන්න හීන දැකපු කෙනෙක්. ඒ හීනේ අවුරුදු 25 වෙද්දී සැබෑ කරගත්තත් එයාට ලොකු කලකිරීමක් ඇති වුණේ එයා නිෂ්පාදනය කරපු පළමු ටෙලිනාට්‍යය නිසායි. ජාතික රූපවාහිනියේ විකාශය වුණු නෑනලා ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළේ හිරුනි. හැබැයි ඒ වැඩේ ඉවර වුණාට පස්සේ එයාට ලැබෙන්න තිබුණු සල්ලි තවම ලැබිලා නැහැලු. අලුත් කෙනෙක් විදිහට ක්ෂේත්‍රයට දෙයක් කරන්න ගියපු හිරුනිට මේක ලොකු පහරක් වුණා. අන්න ඒ නිසයි එයා කලාව එපා වෙලා අවුරුද්දක් විතර නිහඬව හිටියේ. හිරුනිගේ රංගන උන අද ඊයේ ආපු එකක් නෙමෙයි මචන්. එයා මොන්ටිසෝරි යන කාලේ නත්තල් නාට්‍යයේ මරියතුමියගේ චරිතය එයාට දුන්නේ නැහැ කියලා ගුරුවරු එක්ක රණ්ඩු වෙලා තියෙනවා. කොහොම හරි ඒ රණ්ඩුවෙන් ජයගෙන එයා තමයි අන්තිමට ඒ චරිතය කරලා තියෙන්නේ. හිරුනි හිතන්නේ මේ හැකියාව එයාට උරුම වෙලා තියෙන්නේ එයාගේ අම්මගෙන් කියලයි. මොකද එයාගේ අම්මටත් කලින් නිලියක් වෙන්න ලොකු ආසාවක් තිබිලා තියෙනවා. වේදිකා නාට්‍යවලින් ගමන පටන් ගත්ත හිරුනි අද වෙද්දී කොටකෙතන The Wife වගේ නිර්මාණ වලින් වගේම ඉදිරියේදී එන්න තියෙන චිත්‍රපට කිහිපයකිනුත් දකින්න පුරුවන්. දැන් මේ කතාවේ තියෙන හොට්ම කැල්ල තමයි හිරුනි අඩනිරුවත් දර්ශන ගැන කියපු දේ. හුඟක් නිලියෝ මේ වගේ දේවල් වලට බය වුණාට හිරුනි කියන්නේ එයාට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ කියලයි. මිනිස්සු කතා හදන නිසානේ ඕවා කරන්න එපා කියන්නේ. ඉතින් මං දෙයක් පටන් ගත්තොත් ඒක කොහොම හරි කරලා ඉවර කරනවා කියලා එයා කෙලින්ම කියනවා. ඒ වගේම හිරුනිට තාම ඉටු කරගන්න බැරි වුණු හීන දෙකක් තියෙනවා. ඒ තමයි පොලිස් චරිතයක් සහ පල්ලියක සිස්ටර් කෙනෙක්ගේ චරිතයක් රඟපාන එක. හිරුනිගේ ආදර ජීවිතය ගැන ඇහුවම නම් එයා දෙන්නේ හරිම අමුතු උත්තරයක්. හිතන දේ වෙන්නේ නැහැ, වෙන දේ හිතා ගන්න බෑ කියන එක. ඒකෙන් පේන්නේ එයාගේ ආදර කතාව ටිකක් පැටලිලා වගේ කියන එකයි. ඒ වගේම එයාගේ ජීවිතයේ අමතක නොවන හුඟක් දේවල් තිබුණත් ඒවා පත්තරවල දාන්න බැරි තරම් රහස් දේවල් කියලා තමයි හිරුනි hina වෙලා කියන්නේ. කොහොම වුණත් ලොකු කලකිරීමකින් පස්සේ හිරුනි ආයෙත් නිර්මාණවලට සම්බන්ධ වීම ගැන එයාගේ රසිකයෝ නම් ඉන්නේ හරිම සතුටින්. ඊයේ දවසම වෙච්ච සිද්ධි අකුරක් නෑර මේකේ තියෙනවා.